හෙලෝ ළමයි, ඉතින් ඔයාලා ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද ලේසිම ලේසි crop top එකක් තමා ඔයාලට පුරුදු කරන්නේ. මේක ඔයාලට කියන්නේ ලොකු පොඩි කාටත් අඳින්න පුළුවන් ලස්සන crop top එකක්. ඉතින් ලේසියෙන්ම ඔයාලට ගෙදර ඉඳන්ම හදන්න පුළුවන් crop top එකක් මේක. ඉතින් අපි බලමු කොහොමද අපි මේක හදාගන්නේ කියලා. ඉතින් මෙන්න මේ වගේ තීරු දෙකක් තමා අපි ඉස්සෙල්ලාම හදාගන්න ඕනේ. මේ දෙක විතරයි අපිට ඕන වෙන්නේ මේ අද ක්‍රොෂේ ක්‍රොප් টොප් එක ගොතා ගන්න. ඉතින් මේ ක්‍රොප් টොප් එක අඟල් 42ක් දිගයි, අඟල් 8ක් පළලයි. ඉතින් මගේ සයිස් එක මීඩියම්. ඉතින් ඔයාලගේ සයිස් එක අනුව දිග පළල වෙනස් කරගන්න පුළුවන්. මගේ මීඩියම් සයිස් හින්දා මම මේ සයිස් එක ගත්තා. මොකද මට මීඩියම් සයිස් එක තව පොඩ්ඩක් චූටි කරන්නත් පුළුවන්. ඒත් මට නිකන් ලොකුවට වගේ අඳින්න ආසාවක් ආපු නිසා මම මේ විදිහට ලොකුවට ගත්තා. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට හදාගන්න. ඉතින් මේ කලර් තුන තමයි අද මම ගොතන්න පාවිච්චි කරන්නේ. ඉස්සෙල්ලාම අපි මිල්ක් කොටන් එක අරගෙන අපි මේ වගේ චේන් 170ක් ගොතා ගන්නවා. ඉතින් ඔයාලගේ සයිස් එක අනුව මේ දිග වෙනස් කරගන්න පුළුවන්. ඔයාලා ස්මෝල් සයිස් කෙනෙක් නම් 150ක් වගේ ගන්න පුළුවන්. මීඩියම් සයිස් මේ ගොතන එකට මම 170ක් ගත්තා. ලාර්ජ් එකට ඔයාලට ගන්න පුළුවන් 200ක් නැත්නම් 210ක්. ওই විදිහට තමයි අපි දිග වෙන් කරගන්නේ. පළලත් ඔයාලට ඕන විදිහට ගොතාගෙන යනකොට තේරෙයි ඔයාලට මේ සයිස් එක ඇති කියලා. ඉතින් ඒ විදිහට ඔයාලට පළල ගන්නත් පුළුවන්. ඉතින් මම මේ විදිහට ගොතාගත් එකට ආයෙ මම චේන් 3ක් ඉස්සරහට ගොතා ගන්නවා. ඊට පස්සේ මම මේ වගේ 4 වෙනි ස්පේස් එකට ඩබල් ක්‍රොෂේ එකක් දාගෙන ඒකටම ආයෙ චේන් එකක් දාලා ආයෙත් ඒ ස්පේස් එකටම ඩබල් ක්‍රොෂේ එකක් දාගන්නවා. ඉතින් මේ විදිහට තමයි මේ තීරුවම අපි ගොතාගෙන යන්න ඕනේ. ඊට පස්සේ මම මේ වගේ චේන් දෙකක් ස්කිප් කරලා තුන්වෙනි එකට මම මේ වගේ ඩබල් ක්‍රොෂේ එකක් දාගෙන ආය චේන් එකක් දාලා ඒ ස්පේස් එකටම මම ආය ඩබල් ක්‍රොෂේ එකක් දාගන්නවා. ඉතින් ওই විදිහට මේ තීරුවම ඔයාලට ගොතාගෙන යන්න පුළුවන්. ඉතින් මම අවසාන වෙනකම් මේ වගේ ගොතාගෙන ඊළඟට අපිට අවසාන චේන් එකට මම මේ වගේ ඩබල් ක්‍රොෂේ එකක් දාගන්නවා. එකක් දාගෙන ඉස්සරහට මම චේන් 3ක් දාගන්නවා මේ විදිහට. ඊට පස්සේ මම මේක අනිත් පැත්ත හරවනවා. ඊට පස්සේ මම හම්බෙන ඉස්සලාම ස්පේස් එකට කියන්නේ මෙතෙන්ද මම ඩබල් ක්‍රොෂේ එකක් දාලා තව චේන් එකක් දාලා ඒ ස්පේස් එකට මම ඩබල් ක්‍රොෂේ එකක් දාගන්නවා. ওই විදිහට තමයි අපි ඉදිරියට ගොතාගෙන යන්නේ.
ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් පාට වෙනස් කරගන්න. මම මේ තීරුව ගොතලා මගේ ඊළඟ පාට මේකට එකතු කරගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට පාට වෙනස් කරලා හරි එකම පාටකින් හරි මේක ගොතා ගන්න. ඉතින් මෙතන මම පාට වෙනස් කරලා තියෙනවා. ඒක මම මේ විදිහට තමා ගන්නෙ. ඉතින් මේ විදිහට කහ පාට මම හැම එකටම එකතු කරලා තියෙනවා. ඒකත් මම මේ විදිහට ඩබල් ක්‍රොෂේ දාලා මේ වගේ දිගට හදා ගන්නවා. ඉතින් මම මේ වගේ තීරු 17ක් ගොතා ගන්නවා. ඉතින් ඒක පළල විදියට මට සෙන්ටිමීටර් 8ක් වෙනවා. ඔයාලට ඊට වඩා දිගට ගොතාගෙන යනවා නම් මේ විදියට ඉස්සරහට ගොතාගෙන යන්න පුළුවන්. මම මේ විදිහට ගොතා ගත්තා. ඉතින් ඒ ගොතාගත්ත එකටම මම තව එකක් ගොතා ගත්තා. මෙන්න මේ වගේ තීරු දෙකක් ඕන වෙනවා අපේ ක්‍රොප් ටොප් එක ගොතා ගන්න. මේක හරිම ලේසි ක්‍රොප් ටොප් එකක්. මේ දෙක විතරයි අපිට ඕන වෙන්නේ. ඔයාලට මේක ඉක්මනින් හදාගන්න පුළුවන් ක්‍රොප් ටොප් එකක්. ඉතින් මේ වගේම එක සමාන විදිහට තියලා මේක හරියටම දෙකට නමා ගන්න ඕනේ.
මම මේ වගේ මුල් දෙකෙන්ම මම මේ වගේ පින් දාලා මේක මේ වගේ දෙකට නමා ගත්තා. ඉතින් ওই විදිහට තමයි අපි ක්‍රොප් টොප් එක හදාගන්නේ. ඊට පස්සේ ඔය හිඩසක් පේනවනේ එතනින් තමයි අපේ බෙල්ල හරිය හදන්නේ. ඉතින් එතෙන්ද ඔයාලගේ මම නම් එතන අඟල් 6ක ප්‍රමාණයක් තමයි මම තියන්නේ එතන. ඉතින් මම ඒක මැනගෙන මම මේ වගේ පින් එකක් දාගෙන මම ඒ හරිය ගොතන්න නැතුව ඉන්නවා. බෙල්ල හරිය සහ අපේ ඉස්සරහා පැත්ත තමයි ওই දෙපැත්තෙන් තියෙන්නේ. ඉතින් ඒ වගේ එතන අපි හිඩ සිතුරු කරලා පල්ලෙහා ටිකයි එහා පැත්තේ පල්ලෙහා ටිකයි සම්බන්ධ කරගත්තොත් ඇති. ඉතින් මේ දෙක එකට සම්බන්ධ කරගන්න මම මේ වගේ යාන් එක අරගෙන යටපැත්තෙන් හොඳට ගැට ගහගෙන මේ චේන් එක හැම චේන් එකකටම ස්ලිප් නොට් දාගෙන මම මේක සම්බන්ධ කරගන්නවා.
පින් එක තියෙන තැනට වෙනකම් මම මේ වගේ ගොතාගෙන හොඳට ගැටයක් දාලා මේක කපලා ඉවත් කරගන්න පුළුවන් ඔයාලට. ඉතින් මේ විදිහට මම එක පැත්තක් ගොතාගත්තා. මේ විදිහටම එහා පැත්තත් මෙන්න මේ විදිහට අනිත් පැත්ත හරවලා එහා පැත්තෙත් අපි මාක් කරලා තියෙනවා. ඒ හරියට වෙනකම් මේ විදිහටම ගොතාගෙන යන්න ඕනේ. ඉතින් මේ විදිහට මම දෙපැත්තම ගොතාගත්තා. ඊට පස්සේ මම හදන්නේ මගේ අත හදාගන්න. ඒකටත් මම මේ වගේ අඟල් 8ක ප්‍රමාණයක් ගන්නවා. ඔයාලගේ අත ප්‍රමාණය මැනලා ඔයාලට මේ උස ගන්න පුළුවන්. මම අඟල් 8ක් අරගෙන එතනත් මාක් කරගෙන මේ දෙපැත්ත සම්බන්ධ කරගන්නවා. ඒකත් කලින් වගේම මුලට මම යාන් එක සම්බන්ධ කරගෙන ස්ලිප් නෝට් දාගෙන මෙතන සම්බන්ධ කරගන්නවා. දෙක මේ විදිහට තමයි ගොතා ගන්න ඕනේ. ඉතින් මේ විදිහට මම ගොතාගත්තා. දෙපැත්තම ගොතාගත්තට පස්සේ මම මේක අනිත් පැත්ත හරව ගන්නවා. අනිත් පැත්ත හරව ගත්තාම මෙන්න මේ විදිහට තමයි අපේ ක්‍රොප් ටොප් එක හැදිලා ඉවර වෙන්නේ. ඉතින් මේ සමාන මේක මට ඇති හින්දා මම මෙතනින් එහාට මුකුත් ගොතන්නේ නැහැ. ඔයාලට පුළුවන් ඕනනම් අත දික් කරන්න. නැත්නම් මේ සමාන වලට ඇතිනම් මේක මෙතනින්ම ඉවර කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ලස්සන ක්‍රොප් ටොප් හදන විදිහ ඉගෙන ගන්න හැමදාම මගේ channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. bye.